කර්ව් එකේ අපේ පැටර්න් එක තියෙන්නේ. හරි මේ yellow color එක ඒක පොඩ්ඩක් මේව කරගන්න. ඒකෙන් යට ටික ඇෂ් තියෙනවා කියලා හිතන්න. ඕම තමයි තියෙන්නේ. හරි. ඕක තමයි සිටුේෂන්. ඕක තමයි ටිපිකල් ලෝඩ් කර්ව් එක අපේ. ඒකේ හැංගිලා තියෙනවා මෙන්න මේ ජෙනරේෂන් එක සෝලාර්. ඒක අපිට පේන්නේ නැහැ. නමුත් අපි සෝලාර් ඔෆ් කරලා වුණා එක දවසක බැලුවාම මෙන්න මේ වගේ ජෙනරේෂන් එකක් අපිට දෙනවා. ඉතින් සෝලාර් වලින් කොච්චර කන්ට්‍රිබියුෂන් එකක් කරනවද කියලා තමයි ওই කහ පාටින් yellow color එකේ ඒරියා එකෙන් පෙන්වන්නේ. මොකද මේ ලෝඩ් කර්ව් එකේ ඒරියා ටෝටල් ඒරියා එකෙන් කියන ටෝටල් ජෙනරේෂන් එක. ටෝටල් ජෙනරේෂන් එකට සම්බන්ධ වෙන්නේ කවුද? නොරොච්චෝලේ, කම්බයින් සයිකල්, හයිඩ්‍රෝ, වින්ඩ් සහ සෝලාර්. ඉතින් සෝලාර් ගේ කන්ට්‍රිබියුෂන් එක තමයි ওই yellow color එකෙන් තියෙන්නේ. ඔන්න ඔය ප්‍රමාණය ඩේ ටයිම් එකේනේ තියෙන්නේ. ඉතින් ඕක එන්න මේ සෝලාර් ජෙනරේෂන් එක එන්න වැඩි වෙනකොට අපිට තියෙන ක්‍රිටිකල් ඉෂුව එක මොකක්ද දන්නවද? මේ මෙන්න මෙතනින් මේගොල්ලෝ ඇබ්සෝබ් කරගන්න සිස්ටම් එකෙන් එයාගේ ජෙනරේෂන් ටික. මොකද ඩිමාන්ඩ් එක උඩට යන්නේ නැහනේ. දැන් සෝලාර් ගැහුවයි කියලා මිනිස්සු පාවිච්චි කරන එක වැඩි වෙලා ඩේ ටයිම් එක මෙහෙම උඩට යනවා නම් අන්න ඕකේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒක තවත් අඩු වෙනවා. මොකද දැන් අපේ ගෙදර සෝලාර් එකක් තියෙනවා නම් මම ඩේ ටයිම් එකේ සෝලාර් එකෙන් තමයි යූස් කරන්නේ. මං ඩේ ටයිම් එකේ මගේ ඩිමාන්ඩ් එක මං ගන්නෙ නැහැ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ. හරි. එතකොට මොකද වෙන්නේ? එතකොට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක පැත්තේ ඩිමාන්ඩ් එක මම අඩු කරලා තියෙන්නේ. ඔය වගේ තව ගෙවල් 10ක් 15ක් කොහොම අඩු කරාම එන්න බහිනවා. ඒකම සෝලාර් ජෙනරේෂන් එක නිසා මම වෙනදා කිලෝවොට් 1යි පාවිච්චි කරේ ඩේ ටයිම් එකේ. මම 4ක් එළියට දෙන්න. වැඩිපුරක් මං එළියට දෙනවා සෝලාර් ජෙනරේෂන් එක. කිලෝවොට් 5ක් ගහලා ඉන්න හන්ද. මම මේ උදාහරණයක් එන්න වැඩි වෙනකොට මෙන්න මෙහෙම යනවා. අන්තිමට ඔය ඩිමාන්ඩ් එක මේ සෝලාර් නිසා අර අපේ බේස් ලෝඩ් ඩිමාන්ඩ් එකට යනවා. හරිද? බේස් ලෝඩ් ඩිමාන්ඩ් එක කිට්ටුවටම මෙන්න මෙහෙම යනවා. ඔන්න ඔක තමයි ඉෂුව එක. ඔය ඩිමාන්ඩ් ඔය ඩිමාන්ඩ් සයිඩ් මැනේජ්මන්ට් කියන එක ඔන්න කතන්දරේ. හරි.